හරි අපි බිට්කොයින් ගැන කතා කරන්න යන්නේ. දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි බිට්කොයින් එක නැත්නම් ක්‍රිප්ටෝ මාකට් එක දැන් බෙයා මාකට් එකක් ස්ටාර්ට් කරාද කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ලොකු ඩ්‍රොප් එකක් ගියා. හිස්ටරි එකේ වෙච්ච ලොකුම ක්‍රෑෂ් එක $18 බිලියන ලික්විඩේට් වුණා. ඉතින් ප්‍රශ්න ගොඩයි. දැන් බිට්කොයින් එක ගැන අපි කතා කරාම අපි දාගෙන බලමු වීක්ලි chart එකෙන් අපි පටන් ගමු. බුල් මාකට් සපෝට් බෑන්ඩ් එක මම දාගෙන ඉන්නවා. ඒතකොට බුල් මාකට් සපෝට් බෑන්ඩ් එක අපිට හොඳ මෙෂර් කරන්න පුළුවන් ටූල් එකක් මාකට් එකේ ස්පෙෂලි බිට්කොයින් එකේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලට ඩයිනමික් විදියට. දැන් මෙච්චර දවස් බිට්කොයින් බුල් මාකට් සපෝට් බෑන්ඩ් එක ටෙස්ට් කරාට මාකට් එක එතන යටට ආවේ නැහැ. එතනින් උඩට මාකට් එක බවුන්ස් කරගත්තාම මේ අවස්ථාවේ අපිට පේනවා ද ෆ්‍රයිඩේ මේ වෙනකොට කැන්ඩල් එක යටින් ට්‍රේඩ් වේගෙන තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙතන ලොකු විග් එකක් හැදුන හින්දා මේ විග් එක ෆිල් කරන්න ගොඩක් වෙලාවට ආයිමත් එනවා. ඉතින් ඒක නිසා මේ විග් එක ෆිල් කරලා මාකට් එකේ ලික්විඩිටි අරගෙන තමයි ඊළඟ මූවමන්ට් එකට මාකට් එක යන්නේ. ඉතින් මේ විග් ෆිලින් කතාව ඇතුලේ මාකට් එක ආයිමත් 1,20,000 විතර ඇවිල්ලා ගොඩක් වෙලාවට විග් එක ෆිල් කරයි. හැබැයි සවුන්ද වෙද්දි ගොඩක් වෙලාවට මේ කැන්ඩල් එක මේ බුල් මාකට් සපෝට් බෑන්ඩ් එක යටින් ක්ලෝස් වුණොත් ඒක එච්චර හොඳ සයින් එකක් නෙමෙයි. ඒක එච්චර හොඳ සයින් එකක් නෙමෙයි. දැන් අපි RSI එක දාගෙන බැලුවොත් RSI එක දිගටම බ්ලීඩ් වෙනවා වීක්ලි chart එකේ. අපි ඩේලි chart එකේ RSI එක දාගෙන බැලුවොත් එහෙම ඇත්තටම දැන් 30 වලට ඔන්න මෙන්න වගේ තියෙන්නේ. එතකොට 30 වලට යන්න පුළුවන් RSI එක. ඊළඟට දැන් බැරි වෙලාවක්වත් අපි කොතනින්ද මෙෂර් කරගන්නේ සහ අපි කොහොමද ඔලුවට දාගන්නේ මෙතනින් පස්සේ කොයි විදිහේ සපෝට් එකක් එයිද කියලා බිට්කොයින් එකට. ඒකට තමයි අපි දාගෙන බලන්න ඕන මූවින් ඇවරේජස් ටික. මම EMA එක දාගෙන බලන්නම් EMA රිබන් එක එක්ස්පොනෙන්ෂල් මූවින් ඇවරේජස් ටික. එතනදී ඔයගලන්ට පේනවා මේ තියෙන සුදු පාට ලයින් එක මේ තමයි 50 week EMA එක. MA එකත් මේ හා සමානව තමයි අසන්නෙම තමයි යන්නේ. මේ EMA එක නැත්නම් මේ මූවින් ඇවරේජ් එක 50 මූවින් ඇවරේජ් එක ගොඩක් වෙලාවට සපෝට් එකක් වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකම 50 week මූවින් ඇවරේජ් එකෙන් මාකට් එක බවුන්ස් කරා වීක්ලි ලෙවල් එකෙන් පල්ලෙහාට යන්න දුන්නේ නැහැ. අපි හිතමුකෝ බුල් මාකට් එක ඉවර නැහැ කියලා. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මෙතනින් බවුන්ස් වෙන්න ඕන. දැන් මේ හැම අවස්ථාවකම ඔයගොල්ලෝ බලන්න RSI එක වැඩ කරලා තියෙන විදිහ RSI එකට තිබිලා තියෙනවා මෙන්න මේ විදිහේ සපෝට් එකක්. මේ විදිහේ සපෝට් එකක් තිබිලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මේ මාකට් සයිකල් එක හරියටම ළමයි පටන් ගත්තේ මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් පටන් ගත්තේ ලොකු බ්‍රේක් අවුට් එකක් කරලා ඩයිවර්ජන්ස් එකක් ලෝඩ් කරලා. එතකොට ETF ඇප්‍රූවල් එකේ ඒ කතාවත් එක්ක පොඩි දන්න දෙංගීත් එක්ක පටන් ගත්තේ. ඊට පස්සේ ආපු කරෙක්ෂන් එකේදී RSI එකෙන් සපෝට් එක දුන්නා. ඊට පස්සේ ආපු ලොකු කරෙක්ෂන් එකේදී RSI එකෙන් සපෝට් දුන්න දෙපාරක්. ඊළඟට මේ කරෙක්ෂන් එකේදීත් සපෝට් දුන්නා. ඒතර ඔය හැම අවස්ථාවකදීම 50 week moving average එකත් එක්කම වගේ ගොඩක් වෙලාවට මේ RSI support එකත් වැඩ කරා. ඒක නිසා අපිට හිතන්න පුළුවන් මේ RSI support එකෙන් මාකට් එක bounce වෙයි කියලා ගොඩක් වෙලාවට මේ support එකට ආවොත්. හැබැයි 50 week moving average එකට කලින් මේ සැරේ ඊට කලින් ගොඩක් වෙලාවට RSI එක මේ support එක හම්බෙන්නත් ඉඩකඩ තියෙනවා. කොහොම හරි මේ supports දෙකක්ම තියෙනවා එක ළඟ. අපිට තවදුරටත් මේක drop වුණොත් එහෙම කියන්නේ ලක්ෂයට පල්ලෙහායින් drop වුණොත් එහෙම immediately අපිට හිතන්න පුළුවන් මෙන්න මේ 50 week moving average එකෙන් මාකට් එක hold කරගනී කියලා. ටික කාලයක් විතර ගියොත් එහෙම දැන් මේ ඉන්නේ අත්‍තරම ලොකු support එකක. ඉතින් මේ ඉන්නේ ලොකු support එකක. අපි හිතමු මෙතන consolidation එකක් හරි ගියොත් එහෙම ගොඩක් වෙලාට ආයිමත් මේ 50 moving average එකම එහෙම එනවා. ඒතර ඒ හරියෙන් මාකට් එක bounce වෙන්න පුළුවන්. දැන් හැබැයි පොඩි අවුලක් තියෙනවා පොඩි valuation පැත්තෙන් ගත්තොත් මම gold bitcoin chart එක දාගෙන ඉන්නේ. gold bitcoin chart එකේ ලොකු breakout එකක් කරලා තියෙනවා. ඒ වගේම මට personally හිතනවා මෙන්න මේ area එක touch කරන්න gold bitcoin chart එක යයි කියලා. දැන් මේක ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් හරියට මේ මොකද්ද කියලා මේකේ valuation එක කොහොමද කරන්නේ කියලා පල්ලෙහින් comment එකක් දාන්න ටක් ගාලා අපි ඊළඟ වීඩියෝ එකකින් මේක ගැන කතා කරමු deeply. මේක ඊටාම වැදගත් metric එකක් වැදගත් valuation එකක් අපි bitcoin chart එක bitcoin price එක බලන්න කරන comment එකක් දාන්න මම අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ඉගෙන දෙන්න. මේ හරියට ගියොත් එහෙම bitcoin එක drop වෙනවා. ඒක එච්චර හොඳ sign එකක් නෙමෙයි. දැන් total 3 chart එක ගත්තොත් එහෙම total 3 chart එකෙත් අපිට පේනවා ලොකු විග් එකක් හදලා තියෙනවා. ඒ විග් එක ඇත්තටම weekly chart එකේ 200 period moving average එකෙන් තමයි up වුනේ. ඒක ගොඩක් වෙලාවට දැන් ඒක fill කරන්න යන ගමන් තියෙන්නේ. මට හිතෙනවා ගොඩක් වෙලාවට අඩුම තරමේ මේ 50 week moving average එකට වත් අනිවාර්යෙන් මේ wig filling එක සිද්ධ වෙයි. ඒක නිසා අපි බලාගෙන ඉමු කොයි විදිහටද මාකට් එක වැඩ කරන්නේ කියලා. අපි මෙන්න මේ විදිහේ trend line එකක් ඇඳගන්න පුළුවන්. ඒතර ඔය trend line support එකත් අපිට හම්බ වෙයි. ඉතින් ඒක නිසා all coins පැත්ත ගැන කතා කරන්න දෙයක් නැහැ. all coins අර හදපු weeks වල ලොකු ප්‍රමාණයක් මට හිතෙනවා fill වෙයි කියලා. ඊට කලින් සමහරට පොඩි rallies යයි. bitcoin එක පැත්තෙන් පොඩි up එකක් යන්න පුළුවන්. මොකද දැන් තියෙන්නේ support එකක. දැන් අපි BTC එකේ 4 hour chart එක පොඩ්ඩක් බැලුවොත් එහෙම analyze කරලා 4 hour chart එක දාගෙන බැලුවොත් එහෙම දැන් අපිට පේනවා හරියටම මේ support එකෙන්
මාකට් එක බවුන්ස් වෙන ගමන් තියෙන අපිට පේනවා ඩයිවර්ජන්ස් එකකුත් හැදිලා තිනවා. ඒ වගේම අපිට පේනවා මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් හදලා තිනවා. ඒ ට්‍රෙන්ඩ් ලයින් එකත් බ්‍රේක් කරන්න පුළුවන්. ඒ නිසා මෙතන අපි ගත්තොත් එහෙම මේ විග් එක අතහැරලා මෙතන ක්ලෝසින් ප්‍රයිස් එක ගත්තොත් එහෙම ඩයිවර්ජන්ස් එකක් හදලා තිනවා, ක්ලියර් ඩයිවර්ජන්ස් එකක්. ඒ නිසා ෆෝවර්ඩ් chart එක පැත්තෙන් මාකට් එක පොඩ්ඩක් අප් වෙන්න පුළුවන්. මාකට් එක පොඩ්ඩක් අප් වෙන්න පුළුවන් ඩෙෆිනිට්ලි. ඉතින් ඒක නිසා ස්පෙෂලි දැන් මේ මම මූවින් ඇවරේජ් එක අයින් කරන්න ඕගලන්ට පැහැදිලි නෑ. ස්පෙෂලි මෙන්න මේ හරිය තියෙනවා පොඩි ෆෙයා වැලියු ගැප් එකක්. මෙතන තියෙනවා පොඩි ෆෙයා වැලියු ගැප් එකක්. ඕක ෆිල් කරලා නැහැ. ඉතින් මට හිතෙනවා ගොඩක් වෙලාවට ලොකු ඩ්‍රොප් එකක් යන්න කලින් සමහරලාට මේ ෆෙයා වැලියු ගැප් එක ෆිල් කරලා එන්නත් පුළුවන් කියලා. ඒක නිසා මේ වගේ සෙනාරියෝ එකක් එක්ස්පෙක්ට් කරන්නත් පුළුවන්. මොකද මෙතන තියෙන ඩයිවර්ජන්ස් එකත් එක්ක. එහෙනම් ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියලා කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාලගේ ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන කමියුනිටි එකත් එක්ක ට්‍රේඩ් කරන ඔයාගේ යාළුවොත් එක්ක. එහෙනම් thank you very much මං අෂාන්.